එතකොට මේ පළවෙනි කාරණාව තමයි ඩිසිප්ලින් එක සහ කලින් හැබිට් එකක් හදන්න ඕනේ. ඊටාම ස්ලෝ ප්‍රෝග්‍රස් එකක් වඩ තිබ්බත් කමක් නැහැ. පොඩ පොඩ තමයි වාට හරියන්නේ. ඔයා සියලු දේවල් සමහරට මුලින් ඉඳන් පටන් ගන්නවා. ඔක්කොටම වඩා පිටිපස්සෙන් පටන් ගන්නවා. F එකේ ඉන්නවා. S එකේ ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඔයා හරිම ස්ලෝ ප්‍රෝග්‍රස් එකකින් හරි අකණ්ඩව ඔයා වැඩ කරගෙන නම් මොන තත්ත්වයක් තිබ්බත් ඔයා ඒ පිළිවෙලකට වැඩ කිරීම කරගෙන යන්න ඕනේ. කිසිම විදියකින් ඒක මොනම හේතුවක් මත නිසාවත් ඒක මේවා කරන්න බෑ. බලට හරියනකම් බලන් ඉන්න උන් ටිකක් ඉන්නවා බල වෙනුවෙන් දිය කරපු දේවල්. ඒතර මේ මිනිස්සුන්ට අනිත් පැත්තට ඔයාලා මොකක් කර දෙන්නේ නැද්ද කියන්නේ. තුන්වෙනි එක බලට වරදිනකම් බලන් ඉන්න උන් ඉන්නේ. අර වගේම පෙත්තක් ඉන්නවා එහෙම. නැද්ද එහෙම මිනිස්සු? නැද්ද ෆස්ට් සයි එක සෙකන්ඩ් සයි එකක් කරගන්න බැරුව කෙලවෙච්ච ළමයි ඇති මෙතන. ඊළඟ සයි එක කරන්න බෑ. අහගත්ත කතාව මතක නැද්ද? ඒතකොට අම්මලා තාත්තලා ඒ කාලේ රිසල්ට්ස් කියන්න බැරුව මූණ දුන්නේ නැතුව අංගෙන් හිටපුව මතක නැද්ද? අර බොරුවට ඒ කාලේ කවදාවත් කතා කරන්න නැතිව රිසල්ට්ස් සමපෙටි මතක නැද්ද? එහෙම මේ ෆස්ට් සයි ළමයි දැන් නැත්තම් එහෙම ඉන්නවයි. බලන් ඉන්න. එතකොට ඔයා කලින්ම මේ ෂයි එක කරන්න කලින් ඔයා හදා ගන්නවා ඩිසිප්ලින් එකක්, පිළිවෙලක්. ඔයා විසින්ම කියන්නේ ඔයාට කලින්ම හොඳ ඩ්‍රීම් එකක් තියෙනවා, ඔයාට හොඳ විශ්වාසයක් තියෙනවා ඔයා ගැන. පරණ දේවල් වැඩක් නැහැ. පරණ දේවල් ඔක්කොම මතක කරලා දාන්න. මේක ඔයාගේ ජීවිතේ අලුත් අවුරුද්දක්. මේ අවුරුද්ද ඉවරද්දී ඔයා ඉන්ජිනියරින් ෆැකල්ටි නැත්තම් මෙඩිකල් ෆැකල්ටි ඉන්න ඕනේ එච්චරයි. ඒ අලුත් අවුරුද්දක් මේ අවුරුද්ද ඉවරද්දී ඔයා අර ඔයාගේ ටාගට් එක ගහලා තියෙන්න ඕනේ. ඒක තමයි ඔයාගේ මේ අවුරුද්දම. සයිම සල්ලි තියෙනවා කියන්නේ නරක දෙයක් නෙවෙයි. මොකක් හරි හේතුවක් නිසා මේ ඇදිලා තියෙනවා සල්ලි තියෙන මිනිස්සු කියන්නේ නරක මිනිස්සු වගේ එකක්. ඒ කියන්නේ කතන්දරයක ඕගොල්ලන්ට මොකක් හරි ස්ටෝරි එක කියන්න පටන් ගත්තොත් මේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක මිනිස්සෙකුට يعني ගමක මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හොඳ පොසත් මිනිස්සෙක්, අනුත් එක්කෙනා දුප්පත් කියලා. ඒ ටිකේ වුණ ගමන් මිනිස්සු ඔක්කොම දුප්පතාගේ පැත්ත අරගෙන ඉවරයිනේ. අපිට ස්ටෝරි දුප්පතාගේ පැත්තනේ ගන්න හිතෙන්නේ. එයාර මොකක් හරි හේතුවක් නිසා අර මේ සල්ලි තියෙන මිනිස්සයා නරකයි වගේ එකක් එහෙම එකද? එහෙම නෑ. ඕගොල්ලෝ අංකෝ වැඩේට මහන්සි වෙලා හම්බ කරගෙන නම් තියෙන්නේ. ඒවට අදාළව ඒක භුක්ති විඳලා අනිත් මිනිස්සුන්ට උදව් කරගෙන එහෙම සාර්ථකව ඉන්න පුළුවන්. එහෙම කෙහෙම්මල් එහෙම වලට දාගෙන අමාරක් මම දැකලා තියෙනවා. එහෙම අර මීටින් මේකට දාපු ෆෝම් එක කියවද තේරුනේ. එහෙම කෙහෙම්මල් නෑ. හල්ලි තියෙන මිනිස්සු කියන්නේ එහෙම හොඳද නරකද නෙවෙයි. දෙජාතිය හල්ලි තියෙන නරක නැති හොඳ නරක ඉදිජාතිය කලවංගි උන් ඉන්නවා. ඒකෙන් මොකුත් බෙදන්න බෑ. පහුගිය අවුරුදු වලදී අපේ සියලුම රිස් බෑන්ඩ් වලයි. පහුගිය අවුරුදු වල අපේ සියලුම රිස් බෑන්ඩ් වල මම එක දෙයක් ගැහුවා. ඒ තමයි believe behave become කියලා. අපේ ඔෆිස් එක අලුතෙන් නිර්මාණය කරා. ඒ ඔෆිස් එකේ ලක්ෂ ගාණක් වියදම් කරලා අපේ අයන්න ගැහුවා. අයන්න ගහලා යටින් ගැහුවා ටැග් ලයින් එක. ඒකටත් වෙනම ලක්ෂ ගාණක් වියදම් වුණා. මොකද ඒක මම ඔන්න ෆොටෝ එකක් දාන්න. ඒක වෙනම විදිහකට තමයි ගහලා තින්නේ. ඒක believe behave become. පළවෙනි කාරණාව ඔයාට මොනවා හරි දෙයක් මොකක් හරි ටාගට් එකක් ඇචීව් කරන්න ඕන නම් පළවෙනි දේ තමයි ඔයාගේ හිතේ ඒක ගැන වැනෙන ස්වරූපයක් තියෙන්න බෑ. ඔයා තද විශ්වාසයක් තියාගන්න ඕනේ. මම මේක අනිවාර්යෙන් කරනවා. මට මේක අනිවාර්යෙන් කරනවා. මට මේක කරන්න පුළුවන්. අය කතන්දර දෙකක් නැහැ. මම අනිවාර්යෙන් කරනවා. ඒකත් නෙමෙයි වැඩේ. ඒක ගොඩක් කට්ටියට තියෙනවා. ඒට ආගෙන මම මේක අනිවාර්යෙන් කරනවා කියන විශ්වාසය ගොඩක් කට්ටියට තියෙනවා. ඒකත් තියෙන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ විදිහට අපි මේක කරන්නේ එකක් අපිට හැදෙන්න ඕන. අපි හැදිලා අපිට ආස විදියට ජීවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර කුෂන් එකක් තියෙන. ඒ කියන්නේ සල්ලි කියන්නේ එක්තරා විදිහක කුෂන් එකක්. ඒක අපි වැටෙනකොට මේ මිනිස්සු ඕන මිනිස්සෙක් අසනීප වෙන්න පුළුවන්. සල්ලි තියෙන එක නැති එක ඕනේ අසනීප වෙන්න පුළුවන්. සල්ලි නැති මිනිස්සෙක් අසනීප වුණාම උට කුෂන් එකක් නැහැ වැටෙන්න. සල්ලි තියෙන එකට ඒක වියදම් කරලා මොනවා හරි කරගෙන තව ඔප්ෂන් හොය මොනවා හරි කරගෙන මොනසයට තව ටිකක් මොකක් කරේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තමයි කුෂන් එක කියලා කියන්නේ. ඒ කුෂන් එක හදාගන්න සහ අපිට ආස විදිහට ජීවත් වෙන්න මේ අපි දඟලන්නේ. දැන් ඔය කියන මේ කාරණා ගත්තාම ඔයාට මේක කරන්න පුළුවන්ද කියන එක මේ හැම දෙයකින්ම තීරණය වෙනවා. ඔයාට මේක කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙනවා කොච්චර දක්ෂයිද කියන නෙවෙයි. මොකද මෙතෙන්ට එන මිනිසුන්ගේ දක්ෂතාවයේ මහ ලොකු වෙනසක් නැහැ. ඉතින් හැමෝම O level වලින් මේ මෙතෙන්ට එන මිනිසුන් ඉන්නේ. ඒ O level වලින් යම් මිනිමම් මැනලා විදිය එන මිනිස්සු තමයි ඉන්නේ. ඒතර ඔය හැමෝටම බොහොම ආසන්න වශයෙන් සමාන දක්ෂතාවයක් තියෙන්නේ. හැබැයි උන්ගේ දක්ෂතාවය කියන එකේ ටැලන්ට් එක කියන එක උන් නිකන් එළියට වැඩිපුර දක්ෂයෙක් වගේ පෙන්වනවා. ඌ වැඩිපුර වැඩ කරලා වැඩිපුර හොයලා බලලා වැඩිපුර දේවල් තේරුම් අරන් එකපාරට උඩ එකපාරට ඒතර උගේ මොලේ එහෙම ඉතාම හොඳින් වැඩ කරනවා. ටක් ගාලා දෙයක් කිව්වම මීටර වෙනවා. එහෙම ඩයලොග් බඩ පත් වෙනවා ඌගේ වැඩ කිරීමත් එක්ක. ඒ නිසා ඌගේ හැබිට් එකත් එක්ක තමයි ඌගේ දක්ෂතාවය කියන එක කාලයත් එක්ක එළියට පේන එක වෙනස් වෙන්නේ. ඒ නිසා තමන්ට කරන්න පුළුවන් කියන එක කලින්ම තේරුම් අරන් ඉන්න මේ වැඩේ. මේකට මාස 8ක අපිට ප්‍රොජෙක්ට් මාස 9ක විතර ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. ඒතර මේ ප්‍රොජෙක්ට් එක කලින්ම තමන් විශ්වාස කරන්න ඕනේ. තමන්ට මේක කරන්න පුළුවන් කියන එක. තමන්ට මේක කරන්න පුළුවන් කියන එක. එතකොට පළවෙනි කාරණාව තමයි ඔයා හරියට මේක අවබෝධ කරගන්න එක. කියන්නේ හරියටම සියලු කොටස් ටික ආවරණය කරගන්න එක. එහෙම ආවරණය කරගන්න නැතුව නිකන් අරහෙන් මෙහෙන් ෂෝට් නෝට් වලින් මේක කරලා කරන්නත් බෑ. ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකක්. දෙවෙනි කාරණාව ඔයා හරියට පාස් පේපර්ස් ටික කරන එක. ඒතර විභාගයේ කවදාවත් දැන් ඔය විභාගේ වෙනස් වුණා කියලා කිව්වට ලොකු වෙනසක් නැහැ. දැන් 2024 විසිට් පේපර් එක ගත්තත් 2023 පේපරේ තිබිච්ච දේවල් ගොඩක් එහෙම්මම නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ මාදි දෙනවා තරම් ප්‍රොෆෙසර්ස්ලා මෝඩ නැහැනේ. ඉතින් ඒ ප්‍රශ්නට අදාළ තියරියෙන්ම ආයිත් තව ප්‍රශ්න ඕනේ තරම් තියෙනවා. ඒ මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ කොතරයි මොකද්ද වාස්තුවක් ප්‍රක්ෂිප්තයක විසික් කරන ප්‍රශ්නයක් තිබ්බා.
ඒ ප්‍රශ්නෙමයි 2023 තිබිච්ච එකමයි 2024 තියෙන්නේ. එකම සිද්ධියක් ගැන දැන් දෙක ප්‍රශ්න අහලා තියෙන්නේ. يعني ඒ වගේ එකම කාරණා තියෙන්නේ. තීන්දුව සමහරක් වෙලාවට දැන් ඕගොල්ලෝ සමහරක් වෙලාවට කියනවා මේ වැඩ කරන්න හිතෙන්නේ නැහැ කම්මැලි මොනවා කරන්නද මන්ද ඒ වගේ බයිලා ගන්නවා. හැබැයි මේ මිනිස්සු ජීවිතේ ඕන තරම් තැන් ඇති. මේ මිනිස්සුන්ට හිතෙන දේ පැත්තකට දාලා ඕගොල්ලෝ වෙනුවෙන් කියලා යම් යම් දේවල් කරපු. ඉතින් එහෙම කරලා සමහරක් වෙලාවට එයාලට තියෙන සියලු දේ නැති කරන. එයාලට ඉස්සරහට යන්න තිබ්බ ගමන් කරන්න තියෙන්නේ. එයාලට එක්ක ජීවිතේ විඳින්න තිබ්බ දේවල්. අර ඒ ඔක්කොම නැති කරන හලු ටික ඔක්කොම වලට වියදම් කරගෙන ඇති. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට තව ඉස්සරහට යන්න තිබුණ වෘත්ති මට්ටමින් එහෙම. සමහරක් අය ඒක එහෙම යන්න තුන අතර කරලා උඹලා වෙනුවෙන් අතර වෙලා ඉන්න මිනිස්සු. කම්ෆර්ටබලි මේක කරන්න බෑ. නිදිමත බඩගිනි කියන තොත්ත බබා වෙලා මේක කරන්න බෑ. හැබැයි ජීවිතේ මාස 8කට ඒ වගේ හાર્ඩ් මාස 8ක 9කට ඒ වගේ හાર્ඩ් ට්‍රේනින් එකක් ගත්තා කියලා කවදාවත් පාඩු වෙන්නේ නැහැ. ඔය ඔයාව පොසිෂන් වෙන තැන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ජීවිතේ මාස 8කට 9කට ඔයා එහෙම බොහොම දැඩි ජීවිතයක් ගෙවුවොත් එහෙම මොකද මේක ෆස්ට් අයි ළමයින්ට මේ රිවිෂන් එකත් එක්ක මූව් වෙන එකේ වැදගත්කමත් ඒක. මොකද ෆස්ට් අයි ළමයි කොහොමත් බබාලා ඉන්නේ ඇත්ත කතන්දරේ. ෆස්ට් අයි ළමයි කොහොමත් මෙච්චර කාලයක් වුණත් ඔයා හැම වෙලාවෙම වගේ බඩගින්න ගැන වගේ ආතල් එක ගැන ඔයාට නිවාඩු තියෙන වෙලාවල් ගැන ඔයාට නිදිය ගන්න තියෙන වෙලාවල් ගැන ඔයාගේ සැප ගැන ඔයා හෙව්වා. ඊට පස්සේ දැන් මේ කියන කතන්දරත් එක්ක කොහොමද මේක කරන්නේ? එතකොට මේ ශෛලියක මේ මාස 8 මහන්සි වෙලා මේ වැඩේ කරන්න තියෙනවා නම් ඔයාට මේ මාස 9 මහන්සි වෙලාවට මේ වැඩේ කරන්න තියෙනවා නම් කොහොමද ඔයා මේක කරන්න ඕනේ? පළවෙනි දේ කොහොමද කරන්නේ? පළවෙනි දේ ඔයා මේක කරනවා නම් ඔයාට එකම එක දෙයක් තියෙන්න ඕනේ. ඒ දේ තමයි වැදගත්ම දේ. මම මේක මීට කලින් මීටින් වලත් කියලා දෙනවා. මීට කලින් මේක පන්ති වලත් කියලා දෙනවා. මේ දේ කොච්චර කිව්වත් මේක තේරුම් අරන් අවබෝධ කරගන්න මනුස්සය විතරයි මේක කරන්නේ. ඒ නිසා මේක කොච්චර කිව්වත් වැඩි වෙන්නේ නැහැ. අනිත් මිනිස්සු උදව් කරන්න කැමති කෙනා එහෙම කරගෙන අර ඉතින් එහාට ඉතින් මේ ලෝකේ ළමයි එහෙම කෙලවරක් නැහනේ. යන්න පුළුවන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවල් වල කෙලවරක් නැහනේ. අපි බලන්න ඕනේ අපිට යන්න පුළුවන් උපරිම දේවල් ටික එක්ස්පීරියන්ස් කරලා මැරලා යන්නනේ. අර පුළුවන් තරම් කඩතුළු සහිතව වලලන්න කියලා කියන්නේ මොකුත් එක්ස්පීරියන්ස් කරන්න තෝ ඔහේ ඉඳලා නිකන් මැරලා යන වෙනුවට ඒකේ ගන්න පුළුවන් රිස්ක් අරගෙන එක්ස්පීරියන්ස් කරලා කඩතුළු ඔක්කොම තියෙන එකක් වලලන්නනේ කියන්නේ. දෙවෙනි කාරණා ඔයාට මේක කරන්න පුළුවන්ද කියන එක. ඒක ඔයාට මේක කරන්න පුළුවන්ද කියන එක ඕන තරම් දැන් මම කලින් කිව්වා ඔය ෂයි වලදී කියන්නේ කැම්පස් වලදී 160 ගණනක් විතර ඉන්නෙම ඔහෙම කලින් ෂයි එකේ අප්සෙට් ගියපෙව් කියලා. පස්සේ හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා පවා යන්නේ එහෙම අප්සෙට් ගියපෙව්. ඉතින් ඒවා මම මේ නිකමට කියනවා නෙමෙයි. ඕන තරම් ඒ කියන්නේ අපේ දැන් ඔය කලින් ෂයි වල ප්‍රතිඵල ෂීට් වල දාලා තියෙනවා. මම ඔන්ලයින් channel වලටත් දාන්නම්. ඕන තරම් S එකෙන් පටන් ගත්තේ ඕ. F එකෙන් පටන් ගත්තේ ඕ. මෙඩිසින් ඉන්ජිනියරින් ගෙවු මම කලින් ඔය මීටින් වල ඕන තරම් කතා කරලා තියෙනවා. YouTube channel එකේ පල්ලෙහාට දේව තුනක් ගියා නම් ඕන තරම් FS වගේ ඉඳන් මෙඩිසින් ගියපෙව්. ඊට පස්සේ SSF ඉඳන් AAB දාලා මෙඩිසින් ගියපෙව්. ඒ වගේ ඉන්ජිනියරින් ගියපෙව්. ඕවගේ කතන්දර ඕන තරම් තියෙනවා. ඒතර ඕන තරම් තියෙනවා නම් ඇත්තටම ඕන තරම් කියන්නේ මෙහෙමයි. මහා ගොඩක් නැහැ. තියෙන්නේ ඒක ගැන කැපකිරීමක් කරලා වැඩ කරන්න පුළුවන් යමු විතරයි. ඉතින් ලෝකේ හරි පොඩි පිරිසයි එහෙම කැපකිරීමක් කරන්නේ. ලෝකේ ගොඩක් මිනිස්සු බොහොම සාමාන්‍ය වශයෙන් ජීවත් වෙන්න කැමතියි. ලෝකේ ගොඩක් මිනිස්සු කැමතියි තමන් මේ ඉන්න ලෙවල් එකේ ඉන්න. සමහරක් ළමයි මෙතන ඇති අර ආස දෙයක් කන්න බෑ. එහෙම නෑ. එහෙම සල්ලි නෑ. මට මාස ගානකට සල්ලි එකතු කරලා තමයි ආස දෙයක් කන්නේ. ආස ඇඳුමක් අඳිනවා කියන එක හීන. එහෙම ළමයි ඇති මෙතන. ඒ වගේ ළමයි ආස දෙයක් කාලා ආස ඇඳුමක් ඇඳලා එහෙම කිසි දෙයක් හිතන්න නැතුව ගන්න පුළුවන් නම් කෑමක් ඇඳුමක් ගන්න පුළුවන් නම් ඒතරින් එහා ස්ටේජ් එක වාහනයක් ගෙයක් ඔයාට මහ ලොකුවට හිත හිතෙන්නේ නැතුව ඔයා ආස වාහනයක් තියෙනවා නම් එහෙම එකක් ගන්න පුළුවන් නම් ඔයා කැමති විදිහේ ගෙයක් හදන්න කැමති නම් ඔයාට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඔයා මිනිස්සුන්ට උදව් කරන්න කැමති මිනිස්සු වෙනවා ඔයාට මිනිස්සුන්ට අත දිගහැරලා උදව් කරන්න පුළුවන් නම් කියන්නේ මම මෙච්චර කාලයක් කරගෙන ආපු නරක දේවල් ටික වට නවත්තලා දාන්න වෙනවා. යම් කියන්නේ ඔයාට කාලේ හානි වෙච්ච දේවල් ටික ඔයාට ඇබ්බැහි වෙලා හිටපු දේවල් ටික සමහරට වගේ යාළුවෝ සමහරට ඔයාට වටේ ඉන්න මිනිස්සු ටික කාලෙකට වඩා අමතක කරන්න වෙනවා. ඒ නිසා වගේ ඩිසිප්ලින් එක ඔයාට මේකේ ඔයා පවත්වා ගන්න ප්‍රතිපත්ති ටික ඊටාම වැදගත්. ඒ ටික ඊටාම වැදගත්. ඒ නිසා මොනවා කරන්නත් කලින් මා ඩිසිප්ලින් එකක් හදන්න ඕනේ. ඒ නිසා මම මේ අලුතෙන් රිවිෂන් එකේ පවා මම මේ රිවිෂන් එක ගැන කියන්න දෙන්න මේ රිවිෂන් එකේ පවා පොඩි වැඩ පිළිවෙල වල ටිකක් තදින් ගෙනියනවා. ඒ කියන්නේ මුල් ටිකේ ඔය ඩිසිප්ලින් එක හදනවා කියන එක කොච්චර හිතාගත්තත් සමහරට සතියක් ඇද්දි ආයෙ අමතකයි. සතියක් ඇද්දි ආයෙ කියලා යනවා. සතියක් ඇද්දි ආයෙ අවුල් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මම මේ රිවිෂන් එකේ ටිකක් ප්‍රෙෂර් කරනවා යම් පිළිවෙලකට වැඩක් කිරීම සඳහා. ඒක මුලින්දම්ම ටියුට් වලින්දම්ම තියෙනවා පොඩි ඩිසිප්ලින් එකක් ඔයාලට හදලා දෙනවා. ඔයාලට මාක් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි චෙක් කරන දේවල් ටිකක් තියෙනවා. ඒ ඩිසිප්ලින් එකට මාසයක් පුරුදු වුණොත් ඔයාලට දිගට ඇදගෙන යන්න පුළුවන්. ඒක ඔයා කියන්න වාසකම් සහි එකක් කරන්න ඕන නම් ෆස්ට් එකේ කතන්දර කියපෙවුන්ට වචනෙන් කියන්න ඕනේ ඒවා පේනවා. ඒක මම කියන මේ ඇග්‍රෙසිව් වැඩ කරන්න නෙමෙයි. ඒකට උත්තර දෙන්න ඔයාගේ ආත්මාභිමානය සම්බන්ධ ප්‍රශ්නයක් ඒක. එහෙම එක එක අය කතන්දර අහගෙන ඉන්න එපා.
වාට කරන්න පුළුවන් දේ ඔයා වෙනස් කරලා පෙන්නන්න කියන්න. ඔව් මට ඒ වෙලාවේ වැරදුනා. මම ඒක තේරුම් ගත්තා. මෙන්න මම හදාගත්තා. මෙන්න දැන් මොකද කියන්නේ? ඒකනේ වෙන්න ඕ. ඒ මොරල් එකකින් ඉන්න. සමහරට ඔයාලට කලින් මාස ටික සමහරට ෆස්ට් ෂෝ එකෙන් නම් පළවෙනි මාස ටික කෙලවුනේ මෙන්න මේ හේතුව නිසා නම් ඔයාට ඕනේ තරම් ෆස්ට් ෂෝ එක ඕනේ තරම් පන්ති එහෙම කට් කරනවා. ඕනේ තරම් උගේ නෝට් එහෙම හිස් ෆස්ට් ෂෝ උගේ. කොච්චර දේවල් මිස් වෙලාද? ගණන් කොච්චර මිස් කරලාද? හෝම්වර්ක් කොච්චර මිස් කරලාද? ඒ මිස් ඒ තමන් කරපු වැරදි අනිවාර්යයෙන්ම තමන් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ වැඩක් පටන් ගන්න කලින් මොනවා කරන්නද පටන් ගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි එකේ තේරෙන තරම් ඕන තරම් ඒ වගේ දේවල් තියෙනවා. නිකන් හිතලා බලන්න. ඒ කියන්නේ මේ හොරගම් කරලා නෙවෙයි. සනිත් පැත්තට පවුලෙන් ඇවිල්ලා නෙවෙයි. එම ඕන ෆස්ට් ජෙනරේෂන් එක. කියන්නේ වාගේ ජෙනරේෂන් එකේ වා තමයි මේ වගේ මට්ටමකට මුලින්ම ගියේ කියන්න පුළුවන් જાතියට ඇවිල්ලා තියෙන මිනිස්සුන්ගෙන් ඕන එකෙක්ගේ ස්ටෝරියේ කොහේ හරි තැනක කොන්දේසි මොකුත් නැතුව අර මිනිහෙකුට මහන්සියට ගම උත්තරීම ලිමිට් එකට මහන්සි වෙච්ච තරක් තියෙනවම තමයි. තියෙනවමයි අනිවාර්යයෙන්. දෙවෙනි කාරණාව බිහේව්. ඒ කියන්නේ ඔයාගේ ඩිසිප්ලින් එක. ඒ කියන්නේ ඔයාගේ හැසිරීම. ඔයාගේ ඩිසිප්ලින් එක. ඔයාට යම් වැඩක් කරන්න ඕන නම් ඔයාට ඒ වැඩේට ගැළපෙන විදිහට හැසිරෙන්න වෙනවා. ඔයාගේ ටාගට් එකට යන්න ඕනේ විදිහට යන්න පුළුවන් විදිහට ඔයාට හැසිරෙන්න වෙනවා. ඒකයි මම ඔයාලට කලින් කිව්වේ ඔයා වගේ කෙනෙක්ට මේක කරන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ හැසිරීම මත. සමහරට ඔයා දක්ෂයෙක් වුණත් ඔයා එච්චර ලොකු දක්ෂයෙක් නොවුණත් ඒව නෙමෙයි මෙතන වැඩේ. සමස්ත කතන්දරේ තමයි ඔයා මේ බ්ලොක් එකට අවශ්‍ය විදිහට හැසිරෙන්න ඕනේ මේ කාලේ. සමහරට මේ ඔයාට ඇත්තටම මේකේ දුක් විඳින්න වෙනවා. මේ වැඩේ හරියට කරන්න නම් ඔයාට මේ වෙලාවේ තියෙන ආතල් ටික නැති කරලා දාන්න වෙනවා. ආතල් එක්ක මේක කරන්න බෑ. ඉතින් පළවෙනි දේ ඔයා කවුද කියන එක හදාගෙන ඔයා මෙතනින් ඉස්සරහට ජීවත් වෙන මොන වගේ ලයිෆ් ස්ටයිල් එකකද මොන වගේ දේවල් තියෙන ජීවිතයක්ද ඔයා ගත කරන්න කියන එකට ඒක තීරණයක් මම ඒක. අංක දෙක තමයි ඔයා මේ මට්ටමට ගෙන්න ඔයාගේ පළවෙනි චැප්ටර් එක ලියන්න දායක වෙච්ච මිනිස්සු ටික. ඒ අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. ඊට පස්සේ තව ඕගොල්ලන්ට උදව් කරන යාළුවෝ වෙන්න පුළුවන් නෑදෑයෝ වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු එක්කත් ඒ මිනිස්සු උඹට හරියනකම් බලන් ඉන්නේ. දැන් ඔයාගේ සැප ගැන හොයන්නේ නැතුව මේ රිවිෂන් කල්චර් එකට කියන්නේ රිවිෂන් මෙන්ටැලිටි එකට එන්න පුළුවන් වුණා ඔයාලට. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් ටෆ්. මේක ඉන්නේ සම්පූර්ණයෙන් ඩූ සිස්ටම් එකේ ඉන්නේ. ඒ කියන්නේ ඔයා මේකේ එහෙම ලොකු කම්ෆර්ටබල් ගතියක් නැහැ ඔයාට. ඔයාට මේක සනීප සැපක් සනීපයක් නැහැ. ඔයාට ඒක අමතක කරන්න වෙනවා මාස ගානකට. මාස ගානකට මේකේ සැප සනීපයක් නැහැ. ඔයාට කරන්න වෙනවා මේ බ්ලොක් එකේ ඔයාට ජීවත් වෙන්න වෙනවා. යම් කාලයක්. ඒකෙන් ඔයාට ලැබෙන රිටර්න් එක ගොඩක් හොඳයි. මේ බ්ලොක් එකේ ජීවත් වීමෙන් ඔයාට ලැබෙන රිටර්න් එක මාරු රිටර්න් එකක්. ඒ රිටර්න් එක ගැන තමයි මම කලින් කිව්වේ. ඒත් ඔයාට සිද්ධ වෙනවා යම් ඩිසිප්ලින් එකක් හදන්න ඔයාගේ ආතල් සීමා කරලා යම් කාලයකට ආතල් සීමා කළා. මොකද මේ හැම දෙයක්ම පිසුගෙන යනකම මේ කොහොමදත්ම කරන්න බෑ. ඒ නිසා මේක කරනවා නම් යම් ඩිසිප්ලින් එකක් හදන්න වෙනවා. මේ යන්නේ ඒක මේ යන්නේ ඔයාගේ අනාගත ලයිෆ් ස්ටයිල් එක හදාගන්න. අනාගතේ ඔයා මොනවා කියන්නේ ආස විදිහට ඉන්න එක අපි ඉපදිලා ඉවරයි. අපි කවදා හරි මැරෙනවා. ඒ දෙක නිශ්චිතයි. ඒ අතරමැද ජීවත් වෙන එකයි අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ. ඒ කන්ට්‍රෝල් කරන්න පුළුවන්ගේ ඉන්න ලයිෆ් ස්ටයිල් එක මොනවා එකක්ද? ඒ නිසා තමන්ගේ වැරදි සම්පූර්ණයෙන් ලියන්න. තමන් වැඩිපුර නිදියන එකේද? තමන් වැඩිපුර කාලේ කන එකේද? සෝෂල් මීඩියා දින්නේ වැඩිපුර නිකන් ඉන්න එකේද? ගෙදරට ඇවිල්ලා නිකන් ඉන්න එක වැඩිපුර කරන්නේ. කිසිම විදිහකින් පන්තියක් එහෙම කට් වෙන්න බෑ. හෝම්වර්ක් එක මිස් වෙන්න බෑ. ඒවා පැහැදිලිව ලියන්න. මං කියන්නේ මෙන්න මේ වගේ එකෙක්. මගේ නරක මෙන්න මේවයි. ඒ නිසයි මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කියන එක ලියලා තමයි ඔයා හදනවා පිළිවෙල. ඩිසිප්ලින් එක සමග පිළිවෙල ඔයා හදන්න ඕනේ. ඔය කියන ටික කලින්ම තේරුම් අරගෙන තමයි ඔයා විදිය හදන්න ඕනේ. හොඳයි මට නම් එහෙමයි. ඒ කියන්නේ හිම එකක් තියෙන්න ඕන ළමයි කෙනා. අපිට පොඩි ආත්ම ගෞරවයක් තියෙන්න ඕන. අපිට ඒ අනම්මනම් මේ බැරි කතන්දර අනම්මනම් කියපුවට අනිත් පැත්තට උත්තර දෙන්න. හරි මම මේ වෙනකම් මගේ ජීවිතේ මට බෑ කියපු හැම එකම කරලා ඉවරයි. මට දැන් මේ මොහොතේ එහෙම බෑ කියලා කරන්න ඉතුරු වෙච්ච කිසිම දෙයක් නැහැ. ඒ ලෙවල් එකට එන්න පුළුවන් නම් එන්න. ඒකින් එකට උත්තර දෙන ඒක ලේසි පහසු කාලයක් නෙමෙයි. මේක අධික අමාරු එහෙම කාලයක්. නමුත් ඒක පාස් කරගෙන එන්න. එසේ ඩිසිප්ලින් එක ඊටම වැදගත්. හරි. ඒතර මේ ෂය කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම පළවෙනි කාරණා තමයි ඔයා කරනවද නැද්ද කියලා හරියට තීරණය කරන්න. මොකද මේක කරනවා නම් හරියට කරන්න ඕනේ. නැත්තම් නොකර ඉන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඔයාව මැනෙනවා. ඉතාලම තදින්නවා මේ ෂය එක මේක. ඔයා මේ කරන දෙත් එක මැනෙනවා. ෆස්ට් ෂය හෝ සෙකන්ඩ් ෂය හෝ ඔයා ගන්න ප්‍රතිඵලය මත ඔයාව මැනෙනවා. නිසා කරනවා නම් කරන්න ඕනේ. නොකරනවා නම් නොකර ඉන්න ඕනේ. කරනවා නම් බහැලා කරන්න ඕනේ මේක. එහෙම නැත්නම් නිකන් බොරුවට මැනිලා වැඩක් නැහැ. වාගේ සමාජ ස්ථාවරත්වය හදාගෙන වාට හොඳ කම්ෆර්ටබල් ලයිෆ් එකක් හදාගන්නයි උඹලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේක අනිත් පැත්තට මෙන්න ඕගොල්ලෝ වහන්සි වුණ එකට මම පාඩුවක් වෙන්න දුන්නේ නැහැ කියන මෙසේජ් එක දෙන්නයි. උඹලට වරදිනකම් බලන් ඉන්නේ උන් ටිකක් තියෙනවා. උන්ට උත්තර දීලා කටවල් වහන්නයි. හරිද? ඔය කියන අවශ්‍යතාව තුනට තමයි අපි මේ වැඩේ කරන්නේ. හරි. ඒතකොට පළවෙනි කාරණාව තමයි ඔයාලට තියෙන්න ඕනේ ඩිසිප්ලින් එක. මේක කරනවා නම් ඔයාලට හොඳ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. එතකොට හොඳ ඩිසිප්ලින් එකක් තියෙනවා ඔයා කරනවා නම් මේක. එතකොට මේ ඩිසිප්ලින් එක හදාගත්තට පස්සේ කියන්නේ ඔයාලට ඩිසිප්ලින් එක යම් පිළිවෙලක් හදාගත්තට පස්සේ ඔයාලට හදන්න පුළුවන් ඒක හරහා ඔයාගේ බිහේවියර් එක කියන්නේ ඔයාලට පුළුවන්
ඔයා වැඩ කරන අනිවාර්යයෙන්ම මේ දවසකට මෙන්න මේ පන්ති ටික කට් කරගන්න නැහැ. මොන තත්ත්වයක් මත වුණත් ආයි මල්ල ගෙවල් දානි ගෙවල් බණ ගෙවල් වෙඩින්ද ඕන තරම් ළමයිට ට්‍රිප් එකක් යනවාද මට සමහරලාට එන ළමයි සමහරලාට මට හිතා ගන්න බෑ මේ ෂයි එකක් කරන ළමයිද කියලා. සමහරලාට උණ හැදුනා කියලා සති 3ක් නිවාඩු. අර ඒ වගේ තව තියෙන 1000ක් දේවල් නැති කරගෙන බර්ට හරියනකම් කියලා ඉන්න මිනිස්සු සෙට් එකක් ඉන්නවා. ඒ මිනිස්සු එහෙම තමන්ගේ තියෙන සියලු දේ නැති කරන ඕගොල්ලෝ වෙනුවෙන් නැකිනකොට බර්ට කිසිම අයිතියක් නැහැ නේ මේ මට වැඩ කරන්න බෑ වගේ මූඩ් එකක් නැහැ අද නිකන් කම්මලේ චාටර් කතානේවා. හරිම සෞත්තු කතන්දර එහෙම කොහොමද මේ ලේසියෙන් මේක අතාරින්න ඕගොල්ලෝ? මාර අවුල්නේ ඒක. එහෙම කරන්න බෑ. ඒතර මේ වැඩේ පටන් ගන්න කලින් මම මේ කියන්නේ මේ වැඩේ කරන්න කොහොමද කියන එක ගැන. පළවෙනි එකේම ඔයාලට හදන්න ඕනේ තාම තද ඩිසිප්ලින් එකක්. ඔය ඩිසිප්ලින් එක හදද්දී අනිවාර්යයෙන්ම පොඩි ලිස්ට් එකක් හදන්න කොලේක ලියලා ඔයා ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි හෝ ඒවා ඔයා පළවෙනිම ලිස්ට් එකක් ලියන්න. ඔයාට කලින් කෙලවුනේ මොන හේතුන් මතද කියලා. ඒවා ලියලා හොඳට ලියලා පේන්න තියාගෙන ඉඳිද්දි හැම වෙලාවෙම ඒවා මතක් වෙදි තේරෙනවා. සමහරට යාළුවෝ නිසා කෙලවුණා නම් ආයෙසරයක් යාළුවෝ නිසා කෙලවෙන්න යද්දි ඔයාලට තේරෙනවා මේක නිසායි කෙලවෙන්නේ කියලා. එහෙම කිසියම් කාලයක් අසීමිත මහන්සියකින් වැඩ කරන්නේ නැතුව අසීමිත කැපවීමකින් මාර කමිට්මන්ට් එකක් දීලා වැඩ කරන්නේ නැතුව තමන් සෝත්සාහයෙන් කොට කියපු එකෙක්වත් නැහැ. කිසිම මිනිස්සෙක් නැහැ හොයාගන්න. ලොතරැයියක් ඇදිච්ච එකෙක්වත් නැහැ. උන්ටත් කෙලවෙනවා කොහොමද? වැඩිපුර මේ මනුස්සයාගේ ජීවිතේ සාර්ථක වෙන්න තීරණය වෙලා තියෙන්නේ ඩෙඩිකේෂන් එක. 98%ක්ම වග කියලා තියෙන්නේ ඩෙඩිකේෂන් එක. ඒ කියන්නේ ඌට ඒකට තියෙන ඕනකම ඒ වෙනුවෙන් කරන කැපකිරීම සහ අවශ්‍යතාවය. ඒ සියලු දේවල් තමයි හાર્ඩ් වර්ක් එක තමයි මේකේ මූලික පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේක කරන්න පුළුවන්ද කියලා තවදුරටත් තර්ක කර ඉඳලා වැඩක් නැහැ. මොකද සාර්ථකත්වයේ තියෙන්නේ වෙනම මානයක. එතකොට ඕගොල්ලෝ මේ කරන්න යන්නේ ඔයාලගේ අනාගතයේ මිනිස් පැයක වටිනාකම හදාගන්න. ඒ කියන්නේ බලට ජීවත් වෙන්න ආස ලයිෆ් ස්ටයිල් එකක් ඇතිනේ. දැනට මේ වෙනකන් තියෙන්නේ අම්මා හරි තාත්තා හරි හදලා දීලා ඔයාලට දීලා තියෙන එකක්. මේක ඔයා නෙවෙයිනේ. ඒකේ ඔයා කවුරුත් නෙවෙයි. ඔයා කිසිම දෙයක් එතන කරලා නැහනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්න ලෙවල් එකකින් උඩට යන ඩ්‍රීම් එකක් තියෙනවා. හැබැයි ඒක වැඩ කරන්න කැමති නැහැ. නිසා ඔහොම ඉන්න තමයි ඒගොල්ලෝ ගොඩක් කැමති. ඒ නිසා මේ සුළු පිරිසක් තීරණය කරනවා නෑ මම මේ ඉන්න ලෙවල් එකේ පොඩි ප්‍රශ්න ඉන්න ලෙවල් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ අම්මලා තාත්තට මෙහෙම අනාගතයක් දෙන්න මට බෑ. මට මෙහෙම අනාගතයක් හම්බෙන්න මෙහෙම බෑ. ඒ නිසා මම මේක වෙනස් කිරීම සඳහා මම මේකට දුකක් විඳිනවා කියලා තීරණය කරන පොඩි පිරිසක් ඉන්නවා. ආන් ඒ පොඩි පිරිස ජීවිතේ වෙනස් කරලා වෙනම පොෂනින් එකට තමන්ව දෙනිනා මේ චැප්ටර් එක ඉවරෙන්න කලින්. ඔච්චරයි තියෙන කතන්දරේ. ඒ මිනිසුන්ට උත්තරයක් දෙන්න එන්න කොන්නු කතා කියපේ උන් නැද්ද? අර අනිත් පැත්තට උත්තර දෙන්න ඕන කියලා හිතාන මුත් කර කියා ගන්න දෙයක් නැතුව හිර වෙච්ච තැන නැද්ද? ඒ වගේ දිගටම එහෙමම තියෙනවා. ඒවට දෙන්නේ නැද්ද අනිත් පැත්තට උත්තරය? ඊට පස්සේ ඔය කියන දේවල් ටික ඔය කියන සිස්ටම් එක හැදුවට පස්සේ ඔය සිස්ටම් එක මම පන්ති ඇතුළත ගොඩක් ඉම්ප්ලිමන්ට් කරලා දෙනවා මේ රිවිෂන් එකේදී. ඔය දෙක හැදුවට පස්සේ ඔයාලට හරියට මේක කරන්න නම් මෙන්න මේ කාරණා තුන ඕන වෙනවා. දැන් අපි සබ්ජෙක්ට් එක පැත්තෙන් සබ්ජෙක්ට් තුන පැත්තෙන් කතා කරොත් ඔයාලට ඕන වෙනවා නිවැරදිව මේ දේවල් දැන් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් එහෙම ඔයා හරියට මේ දේවල් තේරුම් ගන්න ඕන වෙනවා. ඔයාලට හොඳ අවබෝධයක් මේව ගැන තියෙන්න ඕනේ. ඒක තමයි ඔයාලගේ මේ පටන් ගන්න. මේ යන්නේ ඔයාලගේ මේ ස්ටෝරි මේ යන්නේ. ඒක මුලින් දෙන්න. ඒක අනික් මිනිස්සුන්ට කලින් වාට ටිකක් අර ස්ථාවර ජීවිතයකට එන්න පුළුවන් වෙයි. සති 3ක් උණ හැදුනා කියලා මේ පොඩි දේවල් වලට පොඩ්ඩක් අසනීපෙන් හිටිය සමහර ළමයි වෙලා කියනවා මාස දෙකකට පස්සේ මාස දෙකක් පන්ති කටුනා පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. මේ එහෙම කරන්න බෑ මේක. මේක කරනවා නම් යකා වගේ කරන්න ඕනේ. මොකද මේක මාස 8කින් මාස 9කින් ෆුල් සම්පූර්ණ රවුමක් කරගවන්න නම් අනිවාර්යෙන් ඔයාලා මහන්සි වෙලා මේක කරන්න වෙනවා. ඊටාම තදබල විදිහට මේක කරන්න වෙනවා. තදබල විදිහට මේක කරන්න වෙනවා. ඒක ඔයා බලාපොරොත්තු වෙන ලයිෆ් ස්ටයිල් එකක් ඇතිනේ. ඒ ලයිෆ් ස්ටයිල් එකට අනුව ඒකට ඔයාට යන්න නම් ඔයා ඒ වෙනුවෙන් යම් දේවල් ටිකක් යම් තැනක කමිට් කරන්න ඕන ළමයි. සාමාන්‍යයෙන් අලුත් වාහනයක් ගත්තාම මිනිස්සු කමෙන්ට්ස් දානවා ඔයා මාර වාසනාවන්තයි කියලා. මාන ලක් එකක් තියෙනවා ඔයාට මාර වාසනාවන්තයි. ඔයා මාර දක්ෂයි. මොකක් හරි දෙයක් දිනුවාට පස්සේ කියනවා ඔයා මාර දක්ෂයි. ඒ නිසා ටැලන්ට් එකයි ලක් එකයි හින්දා මේ ලෝකෙ දිනනවා කියලා තමයි මිනිස්සු හැමෝම හිතන් ඉන්නේ. ඒක පොඩ්ඩක් කර කරදරයක් වුණාම ගන්න සල්ලි ටිකක් තියනවා නම් ඔළුවේ බරක් නැතුව ඉන්න පුළුවන්. ඒක මාර නිදහසක්. අනිත් පැත්තට අපිට ආස දේවල් ටික කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි ඉතින් ජීවිතේ. ඒකටනේ මේ සියල්ල නෙහෙ. ඔයා කලින්ම පිළිවෙලක් හදා ගන්නවා, ඩිසිප්ලින් එකක් හදා ගන්නවා. ඒකට දාලා ඔයා හැසිරෙනවා. ඒ ඩිසිප්ලින් වල දාලා හැසිරෙනවා. ප්‍රතිපත්ති ටිකක් තියෙනවා ඔයාට. ඔයාට පැහැදිලි ප්‍රතිපත්ති තියෙනවා. ඔයාට තද ප්‍රතිපත්ති තියෙනවා. ඔයාට පන්ති කට් කරන්නේ නැහැ. මගේ ජීවිතේ මට ප්‍රතිපත්තියක් තිබිලා තියෙනවා. තද ප්‍රතිපත්තියක් මං කවදාවත් පොඩි කාලේ හරිද පොඩි කාලේ කියන්නේ මේ අවුරුදු 20කට එන්න කලින් ඒ කියන්නේ යම් කාලයක් දක්වා කවදාවත් මං හොඳ බෙන්ස් එකක BM එකක වගේ වාහනයක නගින්නේ නැහැ. මගේ නෝන වාහනයක නගින්නේ නැහැ. ප්‍රතිපත්ති හරි තදයි.